යහලි කුඹුරේ මොහොට්ටාලලාගේ ජනක් ධම්මික අබේරත්න මහතා වර්ෂ 1966 පෙබරවාරි මාස 18 වන දින ලක්ෂ්මන් අබේරත්න සහ නන්දා විතාන මහත්මිය යන දෙපළට දාව මෙලොව උපත ලැබුවේය. කුඩා ජනක් ධම්මික සිය ප්‍රාථමික අධ්‍යාපනය සඳහා පිවිසුනේ අප කාගේත් ආදරණීය ශිල්ප තක්ෂලාව වූ හොරණ තක්ෂිලා ප්‍රාථමික විද්‍යාලය වෙතයි. ඔහු ද්විතීක අධ්‍යාපනය සඳහා තක්ෂිලා මධ්‍ය විද්‍යාලයට ඇතුළත් විය. හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ සිසිල් සෙවණැලි මැද දැනුම සොයා ආ ඒ දිරිමත් ශිෂ්‍යයා මතු දිනක දැවැන්ත වෘක්ෂයක් වනු ඇතැයි කාට නම් සිතෙන්නට ඇද්ද? එතුමන් එදා තක්ෂිලාවේ විවාද කණ්ඩායමේ නියමුවා විය. පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු ලෙස වගකීම් උරහිසට ගත්තේය. ලෞකික අධ්‍යාපනයෙන් පමණක් නොව දහම් සිසිලසින්ද එතුමා සන්නද්ධ විය. දහම් පාසලේ චතුර කතිකයෙකු ලෙස සදහම් පණිවිඩය සමාජගත කළ ඒ මනරම් හඬ ගුණධර්ම වලින් පිරිපුන් මිනිසෙකු නිර්මාණය කරන්නට සමත් විය. පාසල් අධ්‍යාපනය සාර්ථකව නිමා කළ එතුමන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ලබා ගත්තේය. අප විදුහල්පතිතුමාණන්ගේ ජීවන වෘක්ෂයට පෝෂණය ලැබුණේ තම ආදරණීය පියාණන් වූ ලක්ෂ්මන් අබේරත්න ශූරීන්ගෙනි. හොරණ විද්‍යාරත්නයේ සිංහල සහ බෞද්ධ ශිෂ්ටාචාරය ඉගැන්වූ ඒ ප්‍රඥා හුදෙක් ගුරුවරයෙක් පමණක් නොව දක්ෂ කවියෙකු සහ ලේඛකයෙකුද විය. සාහිත්‍යදරයන් සහ දේශපාලන ක්‍රියාකාරීන් ගැවසෙන නිවහනක හැදී වැඩුණු එතුමන්ට කුඩා කල සිටම සමාජීය සහ දේශපාලනික දැක්මක් උරුම විය. මව් සෙනෙහසේ පෙළඹවීමත් පියාණන්ගේ ගුරු භූමිකාවත් හමුවේ ගුරුවරයෙකු වීම එතුමන්ගේ දෛවෝපගත තීරණයක් විය. දැනුම යනු බෙදා දිය යුත්තක් බව වටහාගත් තරුණ ජනක් අබේරත්න මැතිතුමන් ගුරු වෘත්තියට අවශ්‍ය වෘත්තීය නිපුණත්වය ලබා ගැනීමට වෙහෙස විය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාව හදාරමින් අධ්‍යාපන විද්‍යාව පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලැබූ එතුමන් අනතුරුව ජාතික අධ්‍යාපන ආයතනයෙන් ප්‍රාථමික අධ්‍යාපන ඩිප්ලෝමාව සහ ගුරු පුහුණු සහතිකයද ලබා ගත්තේය. එතුමන්ගේ වෘත්තීය දිවිය ඇරඹුණේ හාන්දු පැල්පොළ විද්‍යාලයේ කෘෂි විද්‍යා ගුරුවරයෙකු ලෙසිනි. ඒ අතරම වර්ෂ 1992 සිට 1996 දක්වා සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය ගොඩනැංවීමට නායකත්වය දෙමින් වෘත්තීය අරගල මැදින් පන්නරය ලැබූ එතුමන් 1996 වසරේදී ඉතා තරුණ වයසින්ම විදුහල්පති සේවයට පිවිසුණි. එතුමන්ගේ පරිපාලන දිවියේ පළමු පියවර තැබුණේ ගැටකොස්ගහේන ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙසිනි. වයස අවුරුදු 29ක් වූ ඒ තරුණ විදුහල්පතිවරයා ගැටකොස්ගහ ප්‍රාථමික විද්‍යාලයට පය තබන විට ඔහු ඉදිරියේ තිබුණේ පාසලකට වඩා අර්බුද පිරි කලාපයකි. අක්කර 3ක භූමි භාගයක ගොඩනැගිලි දෙකක් තිබුණද සිසුන් සිටියේ 9 දෙනෙකු පමණි. ගම්වැසියන් පාසලෙන් ඈත්ව සිටි අතර ගමේ පන්සලක් හෝ ආගමික මධ්‍යස්ථානයක් පවා නොවීය. එතුමන් දුටු පළමු දෙමාපිය රැස්වීමට පැමිණියේ 5 දෙනෙකු පමණි. ගමේ පවතින සැබෑ අඩුපාඩුව හඳුනාගත් එතුමන් ප්‍රජාවට ඉතාම අවශ්‍ය වූ සනීපාරක්ෂක පහසුකම් ලබා දීමටද පෙරමුණ ගත්තේය. එමගින් ගම සහ පාසල අතර වූ පරතරය නැති වූ අතර ඊළඟ දෙමව්පිය රැස්වීමේදී පාසලේ එකම ශාලාව දෙමව්පියන්ගෙන් පිරී ගියේය. 9 දෙනෙකු ශිෂ්‍ය සංඛ්‍යාව කෙමෙන් 100 දක්වා වර්ධනය වූයේ එතුමන් කෙරෙහි වූ ඒ නොබිදෙන විශ්වාසය නිසාමය. පාසලේ පැරණි නම එහි අභිවෘද්ධියට බාධාවක් බව වටහාගත් එතුමන් එය ගැටකොස්ගහ ධර්මාශෝක ප්‍රාථමික විද්‍යාලය ලෙස අලුත් කළේය. පන්සලක අඩුව පුරවන්නට පාසල තුල ධර්මදේශනා සහ සල්පිල් පැවැත්වීය.
ගම්වැසියන්ගේ ශ්‍රමදායකත්වය සහ ලෙන්ගතුකම පාසලට දායාද කිරීමට එතුමන් සමත් විය. ගම්වැසියෙකු වූ බේබිනෝ ආච්චි අම්මාගේ දායකත්වයෙන් මනරම් ළමා උද්‍යානයක් ඉදිවිය. ප්‍රජාව තුළ විශ්වාසය ගොඩනැගීමෙන් ඕනෑම මහා අභියෝගයක් ජයගත හැකි බව එතුමන් ගැටකොස්ගාදී ඔප්පු කර පෙන්වීය. වර්ෂ 1999 දී එතුමන් සිය සේවා චාරිකාවේ මීළඟ නැවතුම ලෙස අරකාවිල ප්‍රාථමික විද්‍යාලය තෝරාගත්තේය. එවකටෙහි සිටියේ සිසුන් 19 දෙනෙකු සහ ගුරුවරුන් 7 දෙනෙකු පමණි. ගොඩනැගිලි 3කට සීමා වූ පාසල වටා එදා දේශපාලනික බල අරගලයක් ක්‍රියාත්මක වූ අතර එය පාසලේ දියුණුවට දැඩි බාධාවක් විය. එහෙත් අසීරු තැන් ජය ගැනීම පුරුද්දක් කරගත් අප විදුහල්පතිතුමා එහිදීද සිය සුපුරුදු මානුෂීය මෙහෙයුම ඇරඹීය. දරුවෙකු පාසලට පැමිණීමටත් පෙරම එම දරුවාගේ තොරතුරු සොයා යමින් පෙර පාසල් සහ පාසල අතර ශක්තිමත් බැඳීමක් ඇති කිරීමට එතුමන් වෙහෙස විය. පාසල් භූමියේම පෙර පාසලක් පවත්වාගෙන යාමට ඉඩ දුන් එතුමන් එහි වේදිකාවක් පවා ඉදිකර දෙමින් දරුවන්ගේ කලා කුසලතාවලට පණ පෙවීය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 19කට සීමා වූ ශිෂ්‍ය සංඛ්‍යාව සීග්‍රයෙන් දිනෙන් දින ඉහළ ගියේය. හුදෙක් ඉගැන්වීමට පමණක් සීමා නොවී පරිගණක ඒකකයක්, ඉංග්‍රීසි කතන වැඩසටහනක් සහ සංගීතංශයක් ආරම්භ කරමින් පාසල නවීකරණය විය. අරකාවිල ඉතිහාසයේ අමතක නොවන සිදුවීම වන්නේ පාසල් පුස්තකාලය ඉදිවීමයි. ගම්වැසියන් සිය ගණනක් පාසලේම නවාතැන් ගනිමින් එතනම ආහාර පිස ගනිමින් දිවාරෑ නොබලා මාසයක් පුරා කළ කැපවීම නිසා පුස්තකාල ගොඩනැගිල්ලක් ඉදිවිය. අහම්බෙන් සිදු වූ සිදුවීමක්ද අසිරිමත් නිර්මාණකරණයකට පෙරලීමට එතුමන්ට හැකියාව තිබුණි. සුළු අනතුරකටපත් සිසුවියකගේ නිවසට ගිය මොහොතේ මුණගැසුණු මූර්ති ශිල්පී පියාගේ දායකත්වයෙන් පාසල් භූමියේ ගුරුවරයා නමින් අභිමානවත් ප්‍රතිමාවක් නිර්මාණය විය. අවසානයේ එතුමන්ගේ අප්‍රතික ධෛර්ය නිසා ප්‍රාථමික විද්‍යාලය පන්ති සංඛ්‍යාව වැඩි වී අරකාවිල ඉසිපතන කනිෂ්ඨ විද්‍යාලය ලෙස උසස් තත්වයකට පත්විය. වර්ෂ 2003 වර්ෂයේදී එතුමන් ඉංගිරිය සුමන ජෝති විද්‍යාලයේ විදුහල්පති ධූරයට පත්වන්නේ දහසකට ආසන්න සිසු පිරිසකගේ වගකීම තම උරහිස මතට ගනිමිනි. පෙර සිටි පාසල්වලට වඩා ජනප්‍රිය පාසලක් වූ මෙහිදී එතුමන්ට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. එහෙත් එම පිළිගැනීමේ සතුට සතියකින් කෙලවර විය. සොර සතුරු කරදර, අපහාසාත්මක ලිපි සහ තර්ජන පාසල් පියස වෙලා ගත්තේය. එහෙත් අප විදුහල්පතිතුමා ඒ තර්ජන හමුවේ සැලුනේ නැත. ආරක්ෂක අංශවල සේවය කරන දෙමව්පියන් එකතු කරමින් ක්‍රියාකාරී ආරක්ෂක කමිටුවක් පිහිට වූ එතුමන් පාසලේ සුරක්ෂිතතාවය තහවුරු කළේය. දෙමව්පියන්ගේ වෘත්තීය නිපුණතා අනුව ඔවුන්ව කමිටු කිහිපයකට වර්ග කළ එතුමන් සුමන ජෝතිය නවීකරණය කිරීමේ මහා මෙහෙයුම ආරම්භීය. නගරයට සහ සතිපොළට එන පිරිසගේ විවේකාගාරයක් බවට පත්ව තිබූ පාසල් භූමිය විනයගරුක විද්‍යාස්ථානයක් බවට පත් කිරීමට ප්‍රධාන පිවිසුම සහ ආරක්ෂක වැට ඉදිවිය. පන්ති කාමරයෙන් ඔබ්බට ගිය අධ්‍යාපන වටපිටාවක් නිර්මාණය කළ එතුමන් වැවක සියලු අංග නිරූපණය වන කුඩා වැවක් පාසල තුළම ඉදි කළේය. එය කෙතරම් සාර්ථක වූවාදයත් අවට පාසල්වල සිසුන් පවා එය නරඹන්නට සුමන ජෝතියට පැමිණියහ. මනරම් ඔසුයන ගොවිපළ සහ එතුමන් එදා සිට වූ ගස්පෙළ අද වන විට මුළු පාසලම සිසිල් කරන මහා වෘක්ෂ බවට පත්ව තිබේ. බොඩිලයින් ආයතනයේ දායකත්වයෙන් ඉදූ ළමා උද්‍යානය දරුවන්ගේ සොරතල් මතකයන්ට කදිම පාරාදීසයක් විය. පාසලේ දැක්ම
මෙහෙවර සහ ලාංඡනය අලුත් කළ එතුමන් පාසල් ගීතයට සහ ජාතික ඇඳුමට මුල් තැන දෙමින් සංස්කෘතික පුනරුදයක් ඇති කළේය. අවශ්‍ය වූ විට පන්ති කාමර ලෙසත් අනෙක් වෙලාවට ශ්‍රවණාගාරයක් ලෙසත් භාවිතා කළ හැකි එතුමන්ගේම සංකල්පයක් වූ ශ්‍රවණාගාර ගොඩනැගිල්ල පාසලට මහඟු සම්පතක් විය. එම යුගය වන විට ප්‍රදේශයේ වැඩිම ශිෂ්‍යත්ව ලකුණු ලබන පාසල බවට සුමන ජෝතිය පත් කිරීමට එතුමාට හැකිවීම සතුටට සහ අභිමානයට කරුණක් විය. වර්ෂ 2012 වර්ෂයේදී ජනක් අබේරත්න විදුහල්පතිතුමාණන් සිය වෘත්තීය ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයකට ළඟා විය. ඒ තමන් සිප් 4 හැදෑරූ හොරණ තක්ෂිලා මහාවිද්‍යාලයේම විදුහල්පති ධූරයට පත්වීමයි. එදා තක්ෂිලාවට සමුදුන් ඒ සිසුවා දශක කිහිපයකට පසු එහි නියමුවා ලෙස පැමිණීම දෛවෝපගත භාග්යක් විය. පාසලට පය තැබූ මුල්ම දිනම තක්ෂිලාවේ අනාගතය පිළිබඳ මනස්චිත්‍රයක් මවාගත් එතුමන් මහා මෙහෙයුමක් ඉන්පසු ඇරඹීය. සිසුන් 2500කට වැසිකිලි 3-4ක් පමණක් තිබූ අතීතය එතුමන් වෙනස් කළේය. අංග සම්පූර්ණ වැසිකිලි පද්ධති 30ක් ඉදිකරමින් සහ එතෙක් නොතිබූ නල ජල පහසුකම් පාසල පුරා ව්‍යාප්ත කරමින් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කළේය. පාසල් පිවිසුමේ තිබූ පැරණි යකඩ තහඩු මුරකුටිය වෙනුවට අභිමානවත් නව මුරකුටියක්ද නවීකරණය වූ පිවිසුම් මාර්ගයක් සහ දර්ශනීය තාප්පයක්ද තක්ෂිලාවට අලුත් පෙනුමක් එක්කලේය. සීමිත ප්‍රතිපාදන හමුවේ වුවද වැඩ නතර නොකළ එතුමන් ශ්‍රීපාලි මහාවිද්‍යාලයෙන් ඉවත් කළ යකඩ තොගයක් සිය බුද්ධියෙන් ප්‍රයෝජනයට ගත්තේය. එම යකඩවලින් ජල ටැංකියේ පාදම් කුළුණ, නව වාහන අංගණය, චිත්‍රකාමරය සහ කෘෂි විද්‍යා කාමරය අලංකාරවත් ඉදිකෙරිනි. පොල්ලතු සෙවිලි කළ පැරණි ගොඩනැගිලි ඉතිහාසයටම එක් කරමින් අභ්‍යන්තර විදුලි සහ සංනිවේදන පද්ධති මගින් පාසල තාක්ෂණිකව සන්නද්ධ විය. 7 ශ්‍රේණියේ තෙමහල් ගොඩනැගිල්ල, ක්‍රීඩා පිටිය අසල තෙමහල් රැස්වීම් ශාලාව, විවෘත වේදිකාව, අභිමානවත් කොඩිකණු පීඨිකාව සහ ශාන්ත බෝධිමළුව තක්ෂිලාවේ ඉදිවුණේ එතුමන්ගේ අප්‍රතික ධෛර්ය නිසාමය. ප්‍රාථමික අංශයේ ප්‍රධාන ශාලාව නවීකරණය, නව තෙමහල් ගොඩනැගිල්ල, ආදි ශිෂ්‍ය පියස සහ නවීන ආපන ශාලාව තක්ෂිලාවේ භෞතික දියුණුවේ සජීවී සාක්ෂි බවට පත්විය. වල් බිහි වී තිබුණු ක්‍රීඩා පිටියට පස්කියුප් 1600ක් පුරවා මීටර් 400ක අංග සම්පූර්ණ ක්‍රීඩා පිටියක් බවට පත් කිරීමට එතුමන් කටයුතු කළේය. මෑතකදී විවෘත වූ මෙත්සිත අරණ භාවනා අසපුව සහ සක්මන් මළුව තුළින් දරුවන්ට ආධ්‍යාත්මික සුවය සැලසූ එතුමන්ගේ සේවා කාලයේ සුවිශේෂීම ජයග්‍රහණය වන්නේ වසර 10ක් පුරාගෙන ගිය නිහඬ සටනයි. වටිනාකම කෝටි 75ක් පමණ වන අක්කර 3කට අධික භූමියක් පාසලට අත්පත් කර දීම තක්ෂිලා ඉතිහාසයේ දැවැන්තම කාර්යභාරයකි. කෝටි 14ක වියදමින් ඉදිවන තෙමහල් තාක්ෂණ පීඨය හරහා තක්ෂිලාව හෙටලවට සූදානම් කළේය. උසස් පෙළ තාක්ෂණ වේදය විෂය ධාරාව ආරම්භ කිරීම පාසලේ අනාගත සිසුන් වෙනුවෙන් එතුමන් තැබූ වටිනාම ආයෝජනයක් විය. විදුහල්පතිතුමා විශ්වාස කළේ පාසලක් යනු හුදෙක් ගොඩනැගිලි පද්ධතියක් පමණක් නොවන බවයි. ඒ අනුව නිදහස් අධ්‍යාපනයේ පියා වූ CWW කන්නංගර ශ්‍රීමතාණන්ගේ ප්‍රතිමාවක් පාසල් අභිමානීය විදහාපාන ලාංඡන කුළුණ සහ අලුතින් අත්පත් කරගත් භූමියේ අධ්‍යාපනයෙන් ලොව ජයගන්නා දරුවා සංකේතවත් කරන දැවැන්ත ප්‍රතිමාවක් එතුමන් ඉදිකළේය. මේවා හුදෙක් මූර්ති පමණක් නොව දරුවන් තුළ ගෞරවය සහ අනාගත දැක්ම ඇති කරන ජීවමාන පාඩම් පොත් විය. දශකයක කාලයක තුළ තක්ෂිලාවේ අධ්‍යාපන ප්‍රමිතිය එතුමන් උඩු යටිකුරු කළේය. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 68% සිට 80% දක්වාත් ශිෂ්‍යත්ව ප්‍රතිඵල
38 සිට 57.5 දක්වාත් අකණ්ඩව ඉහළ ගියේ එතුමන්ගේ අප්‍රතික ධෛර්යය නිසාමය. ශිෂ්‍ය සායනික වැඩසටහන්, පරීක්ෂණ වැඩමුළු, පාරිසරික කඳවුරු සහ සැඳෑ පාසල හරහා දරුවන්ව විභාගයට මෙන්ම ජීවිතයට සූදානම් කිරීමට එතුමන් සමත් විය. දේශයට ආදර්ශයක් වූ විශිෂ්ට ව්‍යාපාර බිහිකිරීමටද එතුමාට හැකිවිය. ලකුණු වලින් ඔබට ගිය දරුවන් තුළ පවතින මානුෂීය ගුණාංග ඇගීමට හොඳට ලකුණක් නමින් වසර 3ක පර්යේෂණාත්මක චරිතායන වැඩසටහනක් එතුමන් අධ්‍යාපන පද්ධතියට දායාද කළේය. කුරුල්ලන්ට ගෙවල් හදමු නමින් හොරණ ඉංගිරිය මාර්ගය දෙපස එතුමන් රෝපණය කළ ගස් දහසක් අද මගීන්ට සිසිසස දෙමින් අතුපතර විහිදා ඇත. පොත් 100ක් කියවා කතන්දරයක් ලියමු නව ලේඛක පරපුරක් බිහි කළේය. මෙගා දන්සල ආබාධිත පුද්ගලයින්ට ආධාර පිණිස පැවැත් වූ සෙනෙහස ආධාර වැඩසටහන සහ මහා පිණ්ඩපාත චාරිකාව හරහා දරුවන් තුළ පරිත්‍යාගශීලී බව රෝපණය කළේය. මීට අමතරව චෙස් සංගමය, බාලදක්ෂ සංගමය, ජිම්නාස්ටික් ක්‍රීඩා, ෆුට්බෝල්, කරාතේ, බොක්සින් වැනි ක්‍රීඩා සහ තරුණ සත්වවේදීන්ගේ සංගමය, පරිසර නියමු සහ සෞඛ්‍යදාන සංගම් වැනි සංගම් රාශියක් ආරම්භ කිරීමට මූලිකයා බවට පත්විය. එතුමා හොඳම විදුහල්පතිවරයා ලෙස වර්ෂ 2008, 2011, 2014 සහ 2017 යන වසර 4කදී ජාතික සහ පළාත් මට්ටමින් පිදුම් ලැබුවේ පෙරකී මහඟු කර්තව්‍යයන් වලට උපහාර වශයෙනි. විදුහල්පති භූමිකාවෙන් ඔබට පිටත සමාජයටද ඔහු වැඩදායී නායකයෙකි. දරුවන් තිදෙනෙකුට ආදරණීය පියෙකු වන එතුමා 1996 වසරේ සිට 2026 වසර දක්වා වසර 30ක් විදුහල්පති භූමිකාව තුළ දසදහස් සංඛ්‍යාත දරු පිරිසකගේ ජීවිත ගොඩනැගුවේය. ඔබ තක්ෂිලාවේ අනාගතය ඉදිකලාසේම මනුෂ්‍යත්වයේ මහා පීඨයක් අපගේ හදවත් තුළ ඉදිකර ඇත. ඔබගේ ප්‍රභාස්වර දැක්ම හෙට දවසේද තක්ෂිලාව ආලෝකමත් කරනු නොඅනුමානය. ගරු විදුහල්පතිතුමනි, ඔබ අද විශ්‍රාම යන්නේ වෘත්තීය දිවියෙන් පමණි. එහෙත් ඔබ තක්ෂිලා භූමියේ සිට වූ ප්‍රඥාවේ රුක්ෂයන්, රෝපණය කළ ගුණධර්මයන් සහ අත්පත් කරදුන් සුවිසල් භූමිය තවත් සියවස් ගණනාවක් ඔබගේ නාමය අමරණීය කරනු ඇත. විදුහල්පති භූමිකාවෙන් සහ රාජ්‍ය සේවයෙන් අද දින ඉසිබු ලබන ජනක් අබේරත්න ගරු විදුහල්පතිතුමනි, ඔබගේ විශ්‍රාම දිවිය නිදුක් නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට අපි ප්‍රාර්ථනා පැතුම්මල් මෙලෙසින් එක් කර සිටිමු. චිරංජයතු දීර්ඝායු වේවා ගරු විදුහල්පතිතුමනි.